Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් කාලෙකට පස්සේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හිතුවා කැම්පස් ඉඳලා ගෙදර ආවට පස්සේ. මේ වෙනකම් මගේ YouTube channel එකට කිසිම වීඩියෝ එකක් දාලා නැහැ. ඔයාලට ඒක මගේ මේ වීඩියෝ ක්ලිප් එක බලද්දි තේරෙනවා ඇති කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ මම මගේම කියලා පොඩි ස්මෝල් බිස්නස් එකක් පටන් ගත්තා. ස්මෝල් කිව්වට ඒක ස්මෝල් නැහැ. ඉතින් ඒවත් එක්ක වැඩ කරගෙන යන හින්දා මට මගේ YouTube channel එකට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. Anyway, ඔන්න ඉතින් මං හිතුවා අද ඉඳලා ඔයගොල්ලොත් එක්ක මගේ මේ ලයිෆ් එක ගෙවෙන්නේ කොහොමද කියලා ෂෙයා කරගන්න. උදේම නැගිටලා ඊට පස්සේ ජිම් එකට ගිහින් ඇවිල්ලා මං හිතුවා මේ පාර මගේ වැඩ ටිකක් පිළිවෙලට කරගන්නවා කියලා. ඒකේ මගේ මුලින්ම තිබුණේ විෂන් බෝඩ් එකක් හදාගන්න ඕනේ මට. ඒකට ඕන පික්චර්ස් ටික මම Pinterest එකෙන් ඩවුන්ලෝඩ් කරලා තියාගෙන හිටියා. ඊට පස්සේ ටික print කරගෙන ආවා. නමුත් මට විෂන් බෝඩ් එක හදන්න ඕනම වෙන දේ ගේන්න අමතක වුණා. මට විෂන් බෝඩ් එක හදන්න ඕන වෙන බෝඩ් එකක් අරන් එන්න බැරි වුණා. ඒ වුණාට මම ගෙදර තිබිච්ච රිජිෆෝම් බෝඩ් එකකට මගේ අවශ්‍ය සයිස් එක කපාගෙන ඒකට A4 කොල් ටිකක් දාගෙන මට ඕන විදිහට මම හදාගත්තා. මෙන්න මේ විදිහට ඔක්කොම ටික පිළිවෙලට කපාගෙන ඊට පස්සේ තමයි අපි විෂන් බෝඩ් එකේ අපිට අවශ්‍ය විදිහට අපේ ඇස් වලට දකින්න ආස විදිහට විෂන් බෝඩ් එකට මේ පික්චර්ස් ටික අලව ගන්න ඕන. මගේ ෆස්ට් ටයිම් තමා මේ විදිහට විෂන් බෝඩ් එකක් හදන. ඒත් ඉතින් මං වැඩේ ලස්සනට කරගත්තා. විෂන් බෝඩ් එක හදලා ඉවරුණාට පස්සේ මම ෂොට්ටක් නිදාගත්තා. ඊට පස්සේ හැරෙනකොට ටිකක් හවස් වෙලා තිබුණේ. ඉතින් මේ දවස්වල මට වැඩ වැඩි හින්දා මගේ රූම් එක ටිකක් අවුල් වෙලා තියෙන්නේ. මට අස් කරගන්නත් බැරි වුණා. ඉතින් මම හිතුවා අද මගේ රූම් එක චුට්ටක් ක්ලීන් කරන්න. ඔයාලත් මං වගේ ග්‍රීන් ටී, බ්ලැක් ටී වලට ආස කෙනෙක් නම් මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ සෙට් එක try කරලා බලන්න. මේකේ ෆ්ලේවර්ස් 4ක් විතර තියෙනවා. ඉතින් මේකේ අනෝදා ෆ්ලේවර් එක එහෙමත් තියෙනවා. ඒක ගොඩක් රසයි. ඔයාලත් try කරලා බලන්න. කැම්පස් ඉඳලා ගෙදර ආවගෙන් පස්සේ මට මගේ රූම් එක වෙනස් කරන්න හිතුණත් මට ටයිම් එකක් තිබුණේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා අප්‍රේල් විතර වෙනකොට මගේ රූම් එකේ මේකෝ එකක් කරන්න. ඒකට මට අවශ්‍ය වෙන බඩුත් මම ඕඩර් කරලා තමයි තියෙන්නේ. තාම මට මගේ වෝල් එකට සෙට් කරගන්න පුළුවන් විදිහේ මිරර් එකක් හම්බුන්නේ නැහැ. ඒකට හේතුව මගේ රූම් එක ටිකක් පොඩි. ඒ හින්දා ඒකට මැච් වෙන එකක් තමයි මම බැලුවේ. ඔයාලට මොන හරි සජෙෂන්ස් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද මම දැන් දකිනවා ගොඩක් නංගිලා මල්ලිලා එයාලගේ රූම් ලස්සනට ඩෙකොරේට් කරනවා. ඉතින් ෆයිනලි ඔන්න ඔහොම තමයි මගේ රූම් එක අස් කරාට පස්සේ තියෙන්නේ. මේ තියෙන්නේ මං මගේ weight loss journey එකේ weight loss කරනවා කියලා හිතාගෙන ගහපු එක තාම එක ෆිල් කරන්න බැරි වුණා. අපි ඒකත් දිගටම කරමු. ඊළඟට මම මේ හදාගත්තේ මගේ මූණ මේ දවස්වල dry වෙලා තින්නේ. හින්දා ඒකට ගොඩක් හොඳයි රතු වලයි හාල් පිටි එකට දාලා මූණේ ෆේස් පැක් එකක් විදිහට ගාලා මේක dry වෙනකන් ඉඳලා හොදලා අයින් කරලා දාන්න පුළුවන්.
ඊට පස්සේ වොෂ් එකක් එහෙම දාලා නිදාගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඊට කලින් මං අමතක කරන්නේ නැහැ මගේ 2026ට මං අලුතෙන්ම ගත්තු මගේ ප්ලෑන බුක් එක ලියන්න. කාට හරි මේ පොත ගෙන්න ගන්න ඕන නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න මං ඔයාලට contact details දෙන්නම්. ඉතින් ඔන්න අද මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මාව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.